ආයිබුවන් හැම දෙනාටම ආසිරි කේටරිං වෙතින් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු එකවර 250කට පමණ බත්තු යන්න පුළුවන් ස්ටීමර් එකක් ගැන විස්තර. මුලින්ම අපි 250කට පමණ අවශ්‍ය හාල් ප්‍රමාණය ගමු. පසුව එය හොඳට සෝදා ගන්න මේ ආකාරයට. දැන් සෝදාගත් හාල් ටික මේ ආකාරයට මේ තැටි වලට කිලෝ 3ක් පමණ වන ආකාරයට තැටි කීපයකට වෙන් කරගන්න. මේ තැටි මේ ස්ටීමරයට ගැලපෙන ආකාරයට හදපු තැටි. ඒ නිසා පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. දැන් එම තැටි කීපය මේ ආකාරයට ස්ටීමර් එකේ තැන්පත් කර හාල් ටික වැසෙන ආකාරයට තැටියට ජලය දමන්න. මේ ආකාරයට දැන් ස්ටීමර් එක හැන්ඩල් වලින් හොඳින් ලොක් කරගන්න. තව එකක් කියන්න ඕන, මේ වැඩ කරන්නේ ගෑස් වලින්. දැන් ඔබට දැක ගන්න පුළුවන් ලස්සනට වතුර උතුරලා බත් තැම්බෙන ආකාරය. දැන් බත් නියමාකාරයට තැම්බිලා ඉවරයි. මේ ආකාරයට බත් ඇටි අපි ලොකු වාජනයකට දාගමු. බලන්න, බත් පොඩ්ඩක්වත් අහක යන්නේ නෑ. ඔයාලට තව විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න, විස්තර කියලා දෙන්නම්. ඒ වගේම මේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා.